මේ දරුවන්ට කතා කරන්නේ සමහරු කොහමද? අපූර්වට කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මේ දරුවන්ට කියනවා. අපූර්වට කියනවා තොපිට කෙරුවා වැඩි, තොපිට සැප වැඩි. මේ හැම එකම වෙන වචන නැද්ද භාෂාවේ කියන්නේ? මතක තියාගන්න. රිදෙන වෛරය ඇති වෙන දේවල් ගෙවල් වලින් අයින් කරන්න. මේවා පින්නතුනේ ඉතින් මේ අද ඉඳන් පුරුදු වෙන්න ඕන ගිහිල්ලා හොඳේ. දරුවෝ දෙමව්පියන්ට කතා කරන එකේ ඉඳන් දෙමව්පියෝ දරුවන්ට කතා කරන එකේ ඉඳන් මේවා මේ වෙනස් කරගන්න. ගෙවල් වල හරි ආදරෙන් ඉන්න ඕන. ගෙවල් වල හරි සමගියෙන් ඉන්න ඕන. පින්නතුනේ මේ ගෙවල් වල හරි එකට එකමුතුව ඉන්න ඕන. ඔය සමහර කොල්ලෝ ඉන්නවනේ ගෙදර එනකොට රාය 11 පහු වෙනවනේ කොහොමත් තැන් වල ගිහිල්ලා එනකොට. කවදාවත් ඔය බොහොම පොඩි කාලයයි තියෙන්නේ. ඔය තරුණකම බොහොම කෙටි කාලයයි. අම්මට තාත්තට දරුවෝ සනසන්න නලවන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. දරුවෝ මතක තියාගන්න ඕනේ දෙමව්පියොත් එක්ක ඉන්න තියෙන්නේ පොඩි කාලයයි. අම්මා උයන බත් කන්න තියෙන්නේ පොඩි කාලයයි. ජීවිතේ පුංචි කාලයයි තියෙන්නේ පින්නතුනේ මේ හැම එකක්ම කරන්නේ. ඒ පුංචි කාලය තුල ඕවා විනාශ කරගන්න එපා. ඒ පුංචි කාලය තුල අනවශ්‍ය දේවල් වලට කාලය යොමු කරන්න එපා. මොනවාද අනවශ්‍ය දේවල්? මම මේක කියන්නේ තාත්තලාට ඔය. සමහර තාත්තලා වැඩ ඇරිලා එනවයි ලෑස්ති වෙනවා යාපහු යනවයි දෙක තුන මේකයි. දරුවොත් එක්ක බත් ටිකක් කාලා බිරිඳත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාවේ එක එක අය කරක් බොණ්ඩ යන්න දාගන්න එපා. හොඳට මතක තියාගන්න මේවා හෙට ඉඳන් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මා තාත්තා එක්ක මේකත් කොල්ලොන්ගෙන් අහනවා. කවද්ද පුතේ අන්තිමේට ගිහිල්ලා අම්මගේ තාත්තගේ ඔළුවත ගෑවේ? කවද්ද ගිහිල්ලා මගේ අම්මා මගේ තාත්තා කියලා එහෙම ගෙවල් වල ළමයි ඇවිල්ලා වැළඳ ගන්නවද? එවුන් පැත්තටවත් එන්නේ නැහැ. මෙව්වා තියෙන්න ඕනේ පිළිතුරු. එතකොට තමයි අර මගේකම අපේකම ඇති වෙන්නේ. දැන් ඔය ගෙවල් වල ඉතින් අපි දන්නවනේ වයසක අම්මට තාත්තට සලකන විදිය. ඔය බෙහෙත් ටික අරගෙන දීලා කණ්ඩ බොණ්ඩ දීලා අවුරුද්දට සැරයක් නේ සරමච්චීත්තක් 60ක් ගන්නලා දුපහම ළමයි හිතන් ඉන්නේ හරි කියලා. එහෙම වැළඳ ගැනීමක් නැහැ. එහෙම සෙනෙහසක් නැහැ. වෙනතනේ මේ මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න ඕනේ. අම්මගේ තාත්තගේ කැවුතුත් එක්ක උණු වෙන්නේ නැද්ද ළමයි ඇවිල්ලා මගේ අම්මේ මගේ තාත්තේ කියලා කතා කරනකොට? මේකනේ ඕනේ. මිනිස්සුන්ට නේ විහිළු තහළු කරන්න ඕන කාත් එක්කද? හිත රිදෙනෙව්වා විතරනේ ගෙවල් වල වෙන්නේ. හිත බිඳෙනෙව්වා විතරයි ගෙවල් වල වෙන්නේ.